පුතේ ආයිබෝවන් හැමෝටම අද මම සාකච්ඡා කරන්නේ 2015 A level SFT පේපරේ 10 වෙනි රචනා ගැටලුව. එතකොට මේකත් ෆිසික්ස් කොටසට අදාළ වෙන ගැටලුවක්. බලන්න 10 A වල අංක 1කින් කියන්නේ විද්‍යුත් උපකරණයක් කරහා V විභවාන්තරයක් සපයා ඇති විට ඒ තුලින් කැපිටල් I ධාරාවක් ගලා යයි. උපකරණය මගින් ශක්තිය උත්සර්ජනය වන ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක්. පුතේ ශක්තිය උත්සර්ජනය වන ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් තමයි අහන්නේ. පුතේ අපි දන්නවා විද්‍යුත් සමතාවය අපි කොහොමද හොයන්නේ? අපි දන්නවා විද්‍යුත් සමතාවය කියන්නේ නේද විද්‍යුත් සමතාවය කියන්නේ විද්‍යුත් ශක්තිය බෙදීම කාලයනේ P = E බෙදීම T නේ නේද විද්‍යුත් සමතාවය කියන්නේ විද්‍යුත් ශක්තිය බෙදීම කාලය විද්‍යුත් ශක්තිය බෙදීම කාලය පුතේ අපේ ප්‍රධාන සමීකරණයේ P = E බෙදීම T නේ ඒ කියන්නේ විද්‍යුත් සමතාවය හොයන ප්‍රධාන සමීකරණය මොකද්ද පුතේ අපේ විද්‍යුත් සමතාවය හොයන ප්‍රධාන සමීකරණය තමයි P = E බෙදීම T P = E බෙදීම T හැබැයි අපි P = E බෙදීම T කියන ඒ කියන්නේ විද්‍යුත් සමතාවය හොයන P = E බෙදීම T කියන සූත්‍රයට අමතරව විද්‍යුත් සමතාවය හොයන සමීකරණ තුනක් තමයි අපි ගොඩනගා ගත්තා. මොනවාද ඒ? P = E බෙදීම T කියන විද්‍යුත් සමතාවය හොයන සමීකරණයට අමතරව විද්‍යුත් සමතාවය හොයන තව සමීකරණ තුනක් අපි ගොඩනගාගෙන තිනවා. පුතේ ඒවා තමයි P = VI. P = VI තමයි එක සමීකරණයක්. තව ගත්තොත් විද්‍යුත් සමතාවය සමානයි නේද V වර්ගයේ බෙදීම R. තව එකක් ගත්තොත් P = I වර්ගයේ වැඩි කිරීම R. P = I වර්ගයේ වැඩි කිරීම R. පුතේ අපේ විද්‍යුත් සමතාවය හොයන ප්‍රධාන සමීකරණේ P = E බෙදීම T. හැබැයි P = E බෙදීම T කියන සමීකරණයට අමතරව විද්‍යුත් සමතාවය හොයන තව සමීකරණ තුනක් අපි දන්නවා. මොනවාද ඒ? P = VI, P = V වර්ගයේ බෙදීම R නේද? P = I වර්ගයේ වැඩි කිරීම R. P = I වර්ගයේ වැඩි කිරීම R. මේකේ V කියන්නේ විභව අන්තරය, I කියන්නේ ධාරාව, P කියන්නේ විද්‍යුත් නේද විද්‍යුත් සමතාව R කියන්නේ ප්‍රතිරෝධය R කියන්නේ ප්‍රතිරෝධය පුතේ බලන්න ඒ වල අංක එකෙන් අහන්නේ විද්‍යුත් උපකරණයක් කරහා V විභවාන්තරයක් සපයා ඇති විට ඒ තුලින් කැපිටල් I ධාරාවක් ගලා යයි උපකරණය මගින් ශක්තිය උත්සර්ජනය වන ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් තමයි අහන්නේ පුතේ අපිට එයා ගානේ දත්ත විදියට දීලා තිනවා බලන්න ගානේ දීලා තියෙන්නේ විභවාන්තරය දීලා තිනවා ධාරාව දීලා තිනවා අපෙන් අහන්නේ සමතාවය ශක්තිය උත්සර්ජනය වන ශීඝ්‍රතාවයනේ සමතාවයනේ අහන්නේ එතකොට විභවාන්තරයයි ධාරාවයි සමතාවය අතර සම්බන්ධයක් තියෙනවද බලන්න මේ විභවාන්තරයයි ධාරාවයි සමතාවය අතර සම්බන්ධයක් තියෙනවා P = VI වලින් P = VI. එතකොට මේක P = VI. P = VI. පුතේ ඒක ලියනවට ඔයාලට ලකුණු දීලා දෙන්නේ මෙහෙම. ඔයා P = VI ලියනවට ලකුණු 5ක් තමයි දීලා දෙන්නේ. ඔයාලට ලකුණු 5ක් දීලා දිනවා ඒක ලියනවට. පුතේ බලන්න ඒ වල අංක දෙකෙන් අහන්නේ ඒ වල අංක දෙකෙන් අහන්නේ කැපිටල් R ප්‍රතිරෝධකයක් හරහා I ධාරාවක් ගලා යන විට ප්‍රතිරෝධකය හරහා තාපය උත්සර්ජනය වන ශීඝ්‍රතාවය කැපිටල් P සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්නලු. පුතේ එයා දීලා තියෙන්නේ දැන් බලන්න මේ වලාංක දෙක නේද? ඒ වලාංක දෙකෙන් එයා ප්‍රතිරෝධය දීලා තියෙනවා ධාරාව දීලා තියෙනවා. අපෙන් අහන්නේ තාපය ජනනය වන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ එකක් සමතාවය තාපය උත්සර්ජනය වන තාපය උත්සර්ජනය වන ශීඝ්‍රතාවය තමයි අහන්නේ. බලන්න ප්‍රතිරෝධයයි ධාරාවයි සමතාවය අතර සම්බන්ධයක් තියෙනවද මේ? ප්‍රතිරෝධයයි ධාරාවයි සමතාවය අතර සම්බන්ධයක් තියෙනවා P = I වර්ග වැඩි කිරීම R. P = I වර්ගයේ වැඩි කිරීම R නේද? P = I වර්ගයේ වැඩි කිරීම R. එතකොට ඒක ලියනවට ඔයාලට ලකුණු දීලා තියෙන්නේ. ඒක ලියනවට ඔයාලට ලකුණු 5ක් තමයි දීලා දෙන්නේ. පුතේ ඒක ලියනවට ඔයාලට ලකුණු 5ක් දීලා. බලන්න ඊළඟ එකෙන් එයා කියන්නේ මේවයි කතාවක් මේ. B වලින් කියන්නේ රටවල් දෙකක ජාතික විදුලි බල සැපයුමේ වෝල්ටේජතාවන් වෝල්ට් 240ක් සහ වෝල්ට් 120ක් වේ. රටවල් දෙකක විදුලි බල සැපයුම් දීලා දෙනවා නේද? අංක එකෙන් අහන්නේ විදුලි කේතල් දෙකක් වෝල්ට් 240යි කිලෝවොට් එකක් සහ වෝල්ට් 120යි කිලෝවොට් එකක් ලෙස ප්‍රමාණය කර ඇත. විදුලි කේතල් දෙකක් තියෙනවලු. මෙම කේතල් දෙක පිළිවෙලින් වෝල්ට් 240ක් සහ වෝල්ට් 120ක සැපයුම් වෝල්ටේජතා දෙකකට සම්බන්ධ කර ඇති විට එක් එක් කේතලය තුලින් ගලන ධාරාව එක් එක් කේතලය තුලින් ගලන ධාරාව තමයි අහන්නේ. මේ ඇවිල්ලා B මම මේකට අංක එකක කේතලය කියන්නම්. බලන්න පළවෙනි කේතලය ගත්තොත් එයාගේ විභවාන්තරය දීලා තිනවා වෝල්ට් 230යි. වෝල්ට් 240යි. එයාගේ සමතාවය දීලා තිනවා කිලෝවොට් එකයි. පුතේ කිලෝවොට් එකයි කියන්නේ වොට් වලින් ගත්තොත් 1000යි නේද? වොට් වලින් ගත්තොත් 1000යි. කිලෝ කියන්නේ 10 3යි නේ. මේ ඇවිල්ලා පළවෙනි කේතලය. ඒ කියන්නේ පළවෙනි කේතලය කියලා මම ගත්තේ වෝල්ට් 240ක විභවාන්තරයක් තියෙන කේතලය නේද? වෝල්ට් 240ක විභවාන්තරයක් තියෙන කේතලයට තමයි මම පළවෙනි කේතලය කියලා කිව්වේ. බලන්න දෙවෙනි කේතලේ දීලා තියෙනවා මේ විදිහට. දෙවෙනි කේතලයේ විභවාන්තරය දීලා තියෙනවා
වෝල්ට් 120යි. දෙවෙනි කේතලේ විභවාන්තරයේ වෝල්ට් 120යි. එයාගේ ක්ෂමතාවය කිලෝවොට් එකයි. කියන්නේ වොට් වලින් ගත්තොත් 1000යි. වොට් වලින් ගත්තොත් 1000යි. කිලෝ කියන්නේ 10 3නේ නේද? කිලෝ කියන්නේ 10 3. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ ධාරාව තමයි අහන්නේ. අපෙන් අහන්නේ ධාරාව. ධාරාව තමයි අහන්නේ. දෙකේම අහන්නේ ධාරාව. පුතේ එතකොට බලන්න විභවාන්තරයයි විද්‍යුත් ක්ෂමතාවයි ධාරාව අතර සම්බන්ධයක් තියෙනවද මේ? විභවාන්තරයයි ක්ෂමතාවයයි ධාරාවයි අතර සම්බන්ධයක් තියෙනවා මේ. PV සහ I අතර සම්බන්ධයක් තියෙනවා. P සමානයි VI. මේ P සමානයි VI. විභවාන්තරයයි විද්‍යුත් ක්ෂමතාවයයි ධාරාවයි අතර සම්බන්ධයක් තියෙනවා. P සමානයි VI. එහෙනම් මම මේ කේතල් වලට දානවා P සමානයි VI. මම ඉස්සෙල්ලාම පළවෙනි කේතලෙන් පටන් ගත්තොත් පළවෙනි කේතලයට මම දානවා P සමානයි VI. P සමානයි VI. මෙයාගේ ක්ෂමතාවය කියන්නේ කිලෝවොට් එකයි. ඒ කියන්නේ වොට් වලින් ගත්තොත් 1000යිනේ. වොට් වලින් ගත්තොත් 1000යි. බලන්න විභවාන්තරයේ වෝල්ට් 240යි. මේ ධාරාවට මම I1 කියන්නම්. පළවෙනි කේතලේ ඉතුරුන් ගන්න ධාරාවට මම I1 කියන්නම්. පුතේ I1 උක්ත කරන්න මම දෙපැත්තම 240ෙන් බෙදන්න ඕන. ඒතර මට එනවා 1000 බෙදීම 240යි කියලා. බලන්න 1000 240ෙන් බෙදපුවාම මට එන්න ඕන 1000 බෙදීම 240. පුතේ 1000 240ෙන් බෙදපුවාම මට 4.16ක් කියලා තමයි එන්නේ. 4.16ක් කියලා එනවා. මම ආසන්න වශයෙන් මේක 4.2 ඇම්පියර් කියලා කියන්නම්. ඒ කියන්නේ පළවෙනි කේතලේ ඉතුරුන් ගන්න ධාරාව කීයද? පුතේ පළවෙනි කේතලේ ඉතුරුන් ගන්න ධාරාව වෙන්නේ ඇම්පියර් 4.2යි. P සමානයි VI තමයි දැම්මේ. එහෙනම් මම දෙවෙනි කේතලෙටත් ඒකම දානවා. බලන්න දෙවෙනි කේතලෙත් විභවාන්තරය දීලා තිනවා, ක්ෂමතාවය දීලා තිනවා, ධාරාව තමයි හොයන්න ඕන. PV සහ I අතර සම්බන්ධයක් තිනවා. P සමානයි VI. එහෙනම් මම ඒකටත් දානවා P සමානයි VI. මේ P සමානයි VI තමයි දැම්මේ. මෙයාගේ ක්ෂමතාවය වෙන්නේ වොට් 1000යි නේද? විභවාන්තරයේ වෝල්ට් 120යි. ධාරාවට මම I2 කියන්නම්. දෙපැත්තම 120ෙන් බෙදපුවාම මට I2 වෙනවා 1000 බෙදීම 120 කියලා. පුතේ 1000 බෙදීම 120. 1000 120ෙන් බෙදපුවාම මට එන්න ඕන බලන්න 1000 බෙදීම 120. 1000 බෙදීම 120 කියන්නේ 8.33ක් කියලා තමයි එන්නේ. 8.33ක්. මම ආසන්න වශයෙන් මේක 8.3 ඇම්පියර් කියලා දාන්නම්. 8.3 ඇම්පියර්. කියන්නේ දෙවෙනි කේතලේ ඉතුරුන් ගන්න ධාරාව කීයද? පුතේ දෙවෙනි කේතලේ ඉතුරුන් ගන්න ධාරාව වෙන්නේ ඇම්පියර් 8.3යි. පළවෙනි කේතලේ ඉතුරුන් 4.2 ඇම්පියර්. දෙවෙනි කේතලේ ඉතුරුන් 8.3යි. මේකට දැම්මේ P සමානයි VI. P සමානයි VI. V සහ V කියන එකයි P කියන එකයි දීලා තියෙනවා. අපෙන් අහන්නේ ධාරාව. P සමානයි VI තමයි දැම්මේ. පුතේ ඔයාට ඒකට ලකුණු දීලා තියෙන්නේ ඔයා මේ නේද? වෝල්ට් 240ක විභවාන්තරය කියන්නේ පළවෙනි කේතලේ ඉතුරුන් ගලපු ධාරාවට ඇම්පියර් 4.2යි කියලා ගන්නවට වඩා ලකුණු 5ක් දීලා තියෙනවා. මේ ඇවිල්ලා වෝල්ට් 240ක විභවාන්තරයක් තියෙන කේතලේ ඉතුරුන් ගන්න ධාරාව. ඒ කියන්නේ අපි ඒක ගත්තේ පළවෙනි කේතලේ කියලා. එතකොට දෙවෙනි කේතලේ ඉතුරුන් ගන්න ධාරාව ඇම්පියර් 8.3යි කියලා ගන්නවට ඔයාලට ලකුණු 5ක් දීලා තියෙනවා. මේ ඇවිල්ලා වෝල්ට් 120ක විභවාන්තරයේ තියෙන විදුලි කේතලේ ඉතුරුන් ගන්න ධාරාව වෙන්නේ ඇම්පියර් 8.3යි. ඇම්පියර් 8.3යි. ඉතින් බලන්න බීවලංක දෙකෙන් කියන්නේ එකම ප්‍රතිරෝධය සහිත සන්නායක කම්බි මගින් කේතල් ප්‍රධාන සැපයීමට සම්බන්ධ කර ඇතිනම් වැඩිපුර තාපය ජනනය වන්නේ කුමන පරිපතෙන්දයි පැහැදිලි කරන්න. එකම ප්‍රතිරෝධය සහිත සන්නායක කම්බි මගින් කේබල් ප්‍රධාන සැපයීමට සම්බන්ධ කරලාලු තියෙන්නේ නේද? එතකොට කියන්නේ මේ විදුලි කේතල් දෙකම ප්‍රධාන සැපයීමට සම්බන්ධ කරලා තියෙන සන්නායක කම්බියේ නේද? ප්‍රතිරෝධය එකයි. ප්‍රතිරෝධය එකයි. එතකොට කියනවා අපෙන් වැඩිපුර තාපය ජනනය වන්නේ කුමන පරිපතේද? පුතේ අපි දන්නවා අපි තාපය ජනනය වන ශීඝ්‍රතාවය හෙවුවනේ නැත්නම් තාපය උත්සර්ජනය වන ශීඝ්‍රතාවය හෙව්වා. බලන්න ඒවලංක දෙකෙන් හෙව්වා තාපය උත්සර්ජනය වන ශීඝ්‍රතාවය නැත්නම් තාපය ජනනය වන ශීඝ්‍රතාවය P සමානයි I වර්ග වැඩි කිරීම R කියලා. P සමානයි I වර්ග වැඩි කිරීම R. මේ විල B වලංක දෙකනේ. එතකොට තාපය ජනනය වන ශීඝ්‍රතාවය නැත්නම් තාපය උත්සර්ජනය වන ශීඝ්‍රතාවය තමයි නේද? P සමානයි I වර්ග වැඩි කිරීම R. P සමානයි I වර්ග වැඩි කිරීම R. පුතේ මේ පළවෙනි කේතලයේ සහ දෙවෙනි කේතලයේ තුලින් ඒ කියන්නේ පළවෙනි කේතලයේ සහ දෙවෙනි කේතලයේ ප්‍රධාන සැපයීමට සම්බන්ධ කරන සම්බන්ධක කම්බිවල ප්‍රතිරෝධය එකමලු. ඒ කියන්නේ පළවෙනි කේතලයේ සම්බන්ධ කරන සන්නායක කම්බියේ ප්‍රතිරෝධයයි දෙවෙනි කේතලයේ සම්බන්ධ කරන නේද සන්නායක කම්බියේ ප්‍රතිරෝධයයි ප්‍රතිරෝධ දෙකම එකයි. කියන්නේ මේකේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ නේද? මේ තාපයේ උත්සර්ජනය වන ශීඝ්‍රතාවය P සමාන I වර්ග වැඩි කිරීම R කියන එකේ සන්නායක කම්බි දෙකේම ප්‍රතිරෝධය එකින්දා ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. පුතේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ප්‍රතිරෝධය නියතයි. එතකොට ප්‍රතිරෝධය නියත නම් R නියත නිසා පුතේ R නියත නිසා මෙයාගේ සමතාවය අනුලෝමව සමානුපාතික වෙන්න ඕන I වර්ගයට නේද? සමතාවය I වර්ගයට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ R නියත නිසා
තාපයේ ජනනය වන ශීඝ්‍රතාවය නැත්නම් තාපයේ උත්සර්ජනය වන ශීඝ්‍රතාවය අනුලෝමව සමානුපාතික වෙනවා ධාරාවේ වර්ගයට. එතකොට ධාරාව වැඩි වෙන්න සමතාවය මොකද වෙන්නේ? ධාරාව වැඩි වෙන්න සමතාවය වැඩි වෙනවා. නැත්නම් තාපයේ උත්සර්ජනය වන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. I වර්ග වැඩි වෙන්න තාපයේ උත්සර්ජනය වන ශීඝ්‍රතාවය වැඩි. පුතේ එතකොට වැඩිපුර තාපයේ ජනනය වෙන්නේ නැත්නම් වැඩිපුර තාපයේ උත්සර්ජනය වෙන්නේ මේ විදුලි කේතල් දෙකේ නේද? වැඩි ධාරාවක් තියෙන කේතලේ වැඩි ධාරාවක් ගලාගෙන යන කේතලේ බලන්න I1 තුලින් ගලන ධාරාව ඇම්පියර් 4.2යි නේද? I2 තුලින් ගලන ධාරාව ඒ කියන්නේ දෙවෙනි කේතලේ තුලින් ගලන ධාරාව ඇම්පියර් 8.3යි. එතකොට මට කියන්න වැඩි ධාරාව මොකද්ද? පුතේ වැඩි ධාරාව තමයි දෙවෙනි කේතලේ තුලින් ගලන ධාරාව. ඒ කියන්නේ නේද? කියන්නේ වෝල්ට් විභවාන්තරයේ වෝල්ට් 120ක් වන විදුලි කේතලයේ තුලින් ඉතින් විදුලි කේතලයේ තුලින් ගලාගෙන යන ධාරාව තමයි වැඩි ධාරාව වෙන්නේ. ඒතර අපි දන්නවා ධාරාව වැඩි කියන්නේ සමතාවයේ වැඩි. ඒ කියන්නේ තාපයේ උත්සර්ජනය වෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා ධාරාව වැඩි වෙද්දි. මොකද P සහ I අතර අනුලෝම සම්බන්ධයක් තියෙන්නේ. නේද? ධාරාවේ වර්ගය වැඩි වෙද්දි නැත්නම් ධාරාව වැඩි වෙද්දි P වැඩි වෙනවා. P වැඩි වෙනවා. ඒ කියන්නේ ශක්තිය ඒ කියන්නේ තාපයේ ජනනය වෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. තාපයේ ජනනය වෙන ශීඝ්‍රතාවය වැඩි. එහෙනම් වැඩිපුර තාපයේ ජනනය වෙන්නේ වැඩි ධාරාවක් ගලාගෙන යන කේතලය හරහා. වැඩි ධාරාවක් ගලාගෙන යන කේතලය හරහා. එතකොට මේකේ වැඩි ධාරාවක් ගලාගෙන යන්නේ දෙවෙනි කේතලේ. කියන්නේ විභවාන්තරයේ වෝල්ට් 120ක් වන විදුලි කේතලයෙන්. විභවාන්තරය වෝල්ට් 120ක් වන විදුලි කේතලයෙන් තමයි වැඩිපුර නේද? වැඩිපුර ධාරාවක් ගලාගෙන යන්නේ. ඒ කියන්නේ වැඩිපුර තාපයක් ජනනය වෙන්නේ වෝල්ට් 120ක විදුලි කේතලෙන්. නැත්තම් දෙවෙනි කේතලෙන්. අපි ගාන හැටියට ගත්තේ දෙවෙනි කේතලේ කියලා. එතකොට මේකට අපෙන් අහනවා මේකට පැහැදිලි කරන්න කියලා නේද? කියන්නේ මේක වෙන හේතුව පැහැදිලි කරන්න. පුතේ ඒවා ලියා ගන්න මෙහෙම ලියා ගන්න. තාපයේ ජනනය වන ශීඝ්‍රතාව P සමානයි I වර්ගයේ වැඩි කිරීම R වන බැවින්. තාපයේ ජනනය වන ශීඝ්‍රතාව P සමානයි I වර්ග වැඩි කිරීම R වන බැවින්. නේද? තාපයේ ජනනය වන ශීඝ්‍රතාව P සමානයි I වර්ග වැඩි කිරීම R වන බැවින්. සන්නායක කම්බි දෙකෙහිම ප්‍රතිරෝධය වෙනස් නොවන නිසා සන්නායක කම්බි දෙකෙහිම ප්‍රතිරෝධය වෙනස් නොවන නිසා නේද? සන්නායක කම්බි දෙකෙහිම ප්‍රතිරෝධය වෙනස් නොවන නිසා සන්නායක කම්බි දෙකෙහිම ප්‍රතිරෝධය වෙනස් නොවන නිසා වැඩි ධාරාවක් ගලාගෙන යන විදුලි කේතලයෙන් වැඩි තාපයක් උත්සර්ජනය වේ. වැඩිපුර තාපයක් උත්සර්ජනය වේ. පුතේ ඒක තමයි කාරණාව. ඔයා ඒක ලියනවට ඔයා මේක ලියනවට මේ 120ක විදුලි කේතලයේ වෝල්ට් 120ක විදුලි කේතලයේ කියනකට ලකුණු 5යි. ඊට පස්සේ ඒක පැහැදිලි කරනවට ඔයාලට තව ලකුණු 5ක් තමයි දීලා තියෙන්නේ. එතකොට ඔය වගේ තමයි ලකුණු දීලා තියෙන්නේ. ලකුණු 10ක් දීලා නේද? පුතේ බලන්න B වලාංක 3න් යා කියන්නේ ඉහත B වලාංක 2 කොටසෙහි සඳහන් කරන ලද පරිපථයේ ශක්ති හානිය අඩු කර ගැනීම සඳහා ක්‍රමයක් යෝජනා කරන්නලු. නේද? ශක්ති හානිය අඩු කර ගැනීම සඳහා ක්‍රමයක්. පුතේ ශක්ති හානිය අඩු කර ගන්න තමයි ක්‍රමයක් යෝජනා කරන්න කියන්නේ. මෙහිදී සැපයුම් වෝල්ටේජතාව වෙනස් කරන්න බැහැලුවා. සැපයුම් වෝල්ටේජතාව වෙනස් කරන්නේ නැතුව ශක්තිය කොහොමද අඩු කරන්නේ කියලා තමයි අහන්නේ. කියන්නේ සැපයුම් වෝල්ටේජතාව වෙනස් කරන්නේ නැතුව ශක්තිය අඩු කරන්න නම් පුතේ අපි අනිවාර්යයෙන්ම ප්‍රතිරෝධය අඩු කරන්න ඕන නේද? ඒ කියන්නේ සන්නායක කම්බියේ ප්‍රතිරෝධය අඩු කරන්න ඕන. ලියන්න මෙහෙම ලියන්න. සන්නායක කම්බියේ ප්‍රතිරෝධය අඩු කිරීමෙන්. සන්නායක කම්බියේ ප්‍රතිරෝධය අඩු කිරීමෙන් නේද? ශක්ති හානිය අඩු කරගන්න පුළුවන්. එතකොට සන්නායක කම්බියේ ප්‍රතිරෝධය මේ විල B වල 3නේ. B වලංග 3. එතකොට සන්නායක කම්බියේ මම කිව්වා සන්නායක කම්බියේ ප්‍රතිරෝධය අඩු කරපුවාමනේ ශක්ති හානිය අඩු කරන්න පුළුවන්. පුතේ අපි විද්‍යුත් ප්‍රතිරෝධය හොයන සූත්‍රයේ විද්‍යුතේ පාඩමේදී ඉගෙන ගත්තා. විද්‍යුත් ප්‍රතිරෝධය හොයන සූත්‍රයේ R සමානයි rho L බෙදීමේ නේද? විද්‍යුත් ප්‍රතිරෝධය හොයන සූත්‍රය තමයි R සමානයි rho L බෙදීමේ. ඒතර මම කිව්වා මේකේ ශක්ති හානිය අඩු කරන්න සන්නායකවල කියන්නේ සන්නායක කම්බියේ ප්‍රතිරෝධය අඩු කරන්න බෑ. පුතේ එතකොට ප්‍රතිරෝධය අඩු කරන්න නම් අපිට පුළුවන් ලියන්න ඕන නම් කියන්නේ මේකේ රෝ කියන්නේ ප්‍රතිරෝධකතාවයනේ නේද? රෝ කියන්නේ ප්‍රතිරෝධකතාවය. එතකොට R අඩු කරන්න නම් මේ ප්‍රතිරෝධකතාව අඩු කරන්නත් පුළුවන් සන්නායක කම්බියේ දිග අඩු කරන්නත් පුළුවන්. සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලය වැඩි කරන්නත් පුළුවන්. එතකොට මෙහෙම ලියන්න ප්‍රතිරෝධකතාවෙන් අඩු ද්‍රව්‍යයකින් සන්නායක කම්බිය සාදා ගැනීම. ප්‍රතිරෝධකතාවෙන් අඩු ද්‍රව්‍යයකින් සන්නායක කම්බිය හැදුවාම මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා නේද? තව ගත්තොත් සන්නායක කම්බියේ දිග අඩු කිරීමෙන් ප්‍රතිරෝධය අඩු කරගන්න පුළුවන්. ප්‍රතිරෝධය අඩු කරගත්තාම ශක්ති හානිය අඩු වෙනවා නේද?
එතකොට සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලය නේද? සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න ඕන මේ. මෙතන ප්‍රතිලෝම සම්බන්ධයක් නේ තියෙන්නේ R සහ ඒ කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය සහ හරස්කඩ වර්ගඵලය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. එතකොට ප්‍රතිරෝධ කියන්නේ හරස්කඩ වර්ගඵල සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලය වැඩි කරද්දී ප්‍රතිරෝධය අඩු වෙනවා. හරස්කඩ වර්ගඵලය වැඩි කරද්දී ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට ශක්ති හානිය අඩු. එතකොට ශක්ති හානිය අඩු. එතකොට අපිට තව එකක් ලියන්න පුළුවන් සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලය අඩු කිරීමෙන් නේද? සෝරි සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීමෙන්. සන්නායක කම්බියේ නේද හරස්කඩ වර්ගඵලය වැඩි කිරීමෙන්. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීමෙන් අපිට ශක්ති හානිය අඩු කරගන්න පුළුවන්. ශක්ති හානිය අඩු කරන්න පුළුවන්. පුතේ එතකොට මේ වගේ කරුණක් ලියනවට ඔයාලට ලකුණු 10ක් තමයි දීලා දෙන්නේ. ඒ වගේ එක ලියනවට ඔයාලට ලකුණු 10ක් දීලා දෙනවා. ලකුණු 10ක් දීලා. ලකුණු 10ක් තමයි දීලා දෙන්නේ. ඉතින් බලන්න ඊළඟට එයා කියන්නේ ඊළඟට C කොටස නේද? C කොටසෙන් එහා කියන්නේ වෝල්ටීයතාවන් වෝල්ට් 120 සහ වෝල්ට් 240ක් ලෙස විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන දෙකක සිට නේද කිලෝමීටර් 1ක් දුරින් පිහිටි නිවෙස් දෙකක් පහත රූපේ දක්වා ඇත. විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන දෙකක සිට කිලෝමීටර් 1ක් දුරින් පිහිටි නිවෙස් දෙකක් දීලා තියෙනවා නේද? විදුලි බල සම්ප්‍රේෂණය හරහා හරස්කඩ වර්ගඵලය නේද 8 වැඩි කිරීම 10 ඍණ 6ක් වන තඹ සහ ඇලුමිනියම් කම්බි භාවිතා කරන්න පුළුවන්ලු. තඹ සහ ඇලුමිනියම් කම්බි. තඹ සඳහා ප්‍රතිරෝධකතාවය ඕම් මීටර් 1.7 වැඩි කිරීම 10 ඍණ 8ක් වන අතර තඹවල ඝනත්වය දීලා දිනවා ඝන මීටරයට කිලෝග්‍රෑම් 8900ක්ලු. නේද? එතකොට ඇලුමිනියම් වල ප්‍රතිරෝධකතාවය දීලා දිනවා 2.5 වැඩි කිරීම 10 ඍණ 8යි ඕම් මීටර් කියලා. නේද? ඇලුමිනියම් කම්බියේ ඝනත්වය දීලා දිනවා ඝන මීටරයට කිලෝග්‍රෑම් 2800ක් කියලා නේද? එතකොට මම මේක පොඩි නෝට් එකක් දාගන්නම්. මම මේ හරිය මැකුවොත්. බලන්න එයා දීලා දිනවා අපිට දත්තරියක් දීලා දෙනවා නේද? එයා දීලා දිනවා තඹ කම්බියකෝයි ඇලුමිනියම් කම්බියකෝයි මේ. මම තඹ කම්බිය ගත්තොත් බලන්න තඹ කම්බියේ දීලා තියෙන්නේ මොනවද? තඹ කම්බියේ හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා 8 වැඩි කිරීම 10 ඍණ 6යිලු. 8 වැඩි කිරීම 10 ඍණ 6යි. එයාගේ ප්‍රතිරෝධකතාව තඹවල ප්‍රතිරෝධකතාව දීලා තිනවා බලන්න 1.7 වැඩි කිරීම 10 ඍණ 8යිලු ඕම් මීටර්. තඹ කම්බියේ ඝනත්වයක් දීලා පොතේ තඹ කම්බියේ ඝනත්වයටත් මම රෝම කියන්නම්. තඹ කම්බියේ ඝනත්වය දීලා තිනවා ඝන මීටරයට කිලෝග්‍රෑම් 8900යි. ඝන මීටරයට කිලෝග්‍රෑම් 8900යි කියලා තිනවා තඹවල ඝනත්වය. බලන්න ඇලුමිනියම් කම්බිය ගත්තොත් ඇලුමිනියම් කම්බියේ හරස්කඩ වර්ගඵලයත් ඒකත් 8 වැඩි කිරීම 10 ඍණ 6ම තමයි. 8 වැඩි කිරීම 10 ඍණ 6ම තමයි. කම්බි දෙකේම හරස්කඩ වර්ගඵලය එකමයි. බලන්න දීලා තිනවා ඇලුමිනියම් කම්බියේ ප්‍රතිරෝධකතාව. ඇලුමිනියම් කම්බියේ ප්‍රතිරෝධකතාව දීලා තිනවා 2.5 වැඩි කිරීම 10 ඍණ 8ක් කියලා ඕම් මීටර්. 2.5 වැඩි කිරීම 10 ඍණ 8යි. ඇලුමිනියම් කම්බියේ ඝනත්වය ගත්තොත් මම දීලා තිනවා ඝන මීටරයට කිලෝග්‍රෑම් 2800යි කියලා. මේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 2800යි තමයි ඇලුමිනියම් කම්බියේ ඝනත්වය. ඇලුමිනියම් කම්බියේ ඝනත්වයක් දීලා. පුතේ බලන්න අපෙන් අහන්නේ යා මේ වගේ කතාවක්නේ. දී ඇති දත්ත ඇසුරෙන් භාවිතා කළ තඹ සහ ඇලුමිනියම් කම්බි දෙකෙහි ප්‍රතිරෝධය සහ ස්කන්ධය ගණනය කරන්න. තඹ සහ ඇලුමිනියම් කම්බි දෙකේ ප්‍රතිරෝධය සහ ස්කන්ධය. ප්‍රතිරෝධය සහ ස්කන්ධය. මම ඉස්සෙල්ලාම ගත්තොත් තඹ කම්බිය. ගත්තොත් පුතේ අපි දන්නවා විද්‍යුත් ප්‍රතිරෝධය නැත්තම් ප්‍රතිරෝධය අපි කොහොමද හොයන්නේ? ඔයා විද්‍යුතේ පාඩමේදී ඉගෙන ගත්තා ප්‍රතිරෝධය හොයන සූත්‍රයක්. මතක් කරගන්න. පුතේ අපි දන්නවා ප්‍රතිරෝධය හොයන සූත්‍රය තමයි R සමානයි ρ L යට A නේද? ප්‍රතිරෝධය හොයන සූත්‍රය තමයි විද්‍යුත් ප්‍රතිරෝධය හොයන සූත්‍රය තමයි R සමානයි ρ L යට A. R සමානයි ρ L යට A. එතකොට විද්‍යුත් ප්‍රතිරෝධය හොයන සූත්‍රය තමයි මම දානවා R සමානයි ρ L යට A. ρ L යට A. පුතේ මේකේ ρ කියන්නේ මොකද්ද? ඇත්තටම ρ කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධකතාව නේද? ρ කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධකතාව. එතකොට මම දානවා දත්ත ඇසුරෙන් මේකේ කොප තඹ කම්බියේ ප්‍රතිරෝධය කියන්නේ තඹ කම්බියේ දීලා තිනවා මෙයා අපිට තඹ කම්බියේ ප්‍රතිරෝධකතාව 1.7 වැඩි කිරීම 10 ඍණ 8යි ඕම් මීටර් කියලා. තඹ කම්බියේ දිග පුතේ බලන්න මේකේ දිග මෙයා ගානේ දීලා තිබ්බා මේ විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන දෙකක ඉඳලා කිලෝමීටර් 1ක් දුරින් පිහිටි නිවෙස් දෙකක් සඳහා තමයි විදුලිය බෙදා හරින්නේ නේද? කියන්නේ විදුලිය බෙදා හරින මධ්‍යස්ථාන ඉඳලා කිලෝමීටර් 1ක් දුරින් තියෙන නැත්නම් මීටර් 1000ක් දුරින් තියෙන නිවෙස් දෙකකට තමයි මේ විදුලිය බෙදා හරින්න ඕනේ. එතකොට මේ විදුලිය බෙදා හරින්නේ ඇලුමිනියම් සහ තඹ කියන සන්නායක කම්බි දෙකමකින් නේද? ඇලුමිනියම් කම්බිය සහ තඹ කම්බිය කියන මේ සන්නායක කම්බි දෙකමකින් තමයි විදුලිය බෙදා හරින මධ්‍යස්ථානයේ ඉඳලා ඒ අදාළ නිවෙස් වලට ගෙනියන්නේ. එතකොට විදුලිය බෙදා හරින මධ්‍යස්ථානයේ ඉඳලා අදාළ නිවෙස් වලට
දුර වෙන්නේ කිලෝමීටර් 1ක් නම් සන්නායක කම්බිය වල දිග වෙන්න ඕන නේද? සන්නායක කම්බිය වල දිග වෙන්න ඕන කිලෝමීටර් එකම තමයි. කිලෝමීටර් එකම තමයි. දැන් කිලෝමීටර් එකක් කියන්නේ මීටර වලින් ගත්තොත් 1000ක් නේ. කිලෝමීටර් එකක් කියන්නේ මීටර 1000ක්. මෙයාගේ හරස්කඩ වර්ගඵලය බලන්න දීලා තියෙනවා 8 වැඩි කිරීම 10 ඍණ 6යි කියලා නේද? 8 වැඩි කිරීම 10 ඍණ 6යි. පුතේ සුළු කරපුවාම ඔයාට එන්න ඕන බලන්න මෙතන 10 ඍණ 6ට මෙතනින් 10 ඍණ 8 10 ඍණ 8න් කැපුණාම තව මෙතන 10 ඍණ 2ක් ඉදිරි. මේ බලන්න මේ 10 රින 6ට මේ 10 රින 8න් කැපුණාම මෙතන තව 10 රින 2ක් ඉතිරි. ඒතර මම ලියා ගන්නවා 1.7 වැඩි කිරීම 10 රින 2 වැඩි කිරීම 1000යි කියන්නේ 10 3යි නේ. 1000යි කියන්නේ 10 3යි. බෙදීම 8. ඒත් බලන්න සුළු කරපුවාම 1.7 වැඩි කිරීම 10 රින 2යි 10 ධන 1යි කියන්නේ කීයද? පුතේ 10 රින 2යි 10 ධන 1යි කියන්නේ 10 ධන 1යි කියන්නේ 10යි. කියන්නේ 10යි. බෙදීම 8. ඒතර මට එනවා කොප නේද තඹ කම්බියේ ප්‍රතිරෝධය මට ගත්ත හැකි 1.7 10න් ගුණ කරපුවාම 17යි 17 බෙදීම 8. එතකොට තඹ කම්බියේ ප්‍රතිරෝධය මට එනවා 17 බෙදීම 8න්. පුතේ 17 8න් බෙදපුවාම 17 බෙදීම 8 නේද? 17 බෙදීම 8 කියන්නේ ඔයාට එනවා 2.125ක් කියලා මේ 2.125 ඕම් කියලා එනවා. කියන්නේ තඹ කම්බියේ ප්‍රතිරෝධය කීයද? පුතේ තඹ කම්බියේ ප්‍රතිරෝධය ඔයාට 2.125ක් කියලා එනවා. 2.125ක් කියලා එනවා. ඒතර මම මේ වගේම දානවා ඇලුමිනියම් කම්බියටත්. මම ගත්තොත් ඇලුමිනියම් කම්බිය මේ වගේමනේ. මම ඇලුමිනියම් කම්බියටත් දානවා විද්‍යුත් ප්‍රතිරෝධය හොයන්න R සමානයි ρ L බෙදීම A කියන සූත්‍රය. එතකොට ඇලුමිනියම් වල ප්‍රතිරෝධය මට එනවා. පුතේ ඇලුමිනියම් වල ප්‍රතිරෝධකතාව ρ කියන්නේ ප්‍රතිරෝධකතාවනේ. ප්‍රතිරෝධකතාව දීලා තියෙනවා 2.5 වැඩි කිරීම 10 ඍණ 8යි කියලා මේ 2.5 වැඩි කිරීම 10 ඍණ 8යි කියලා දීලා තියෙනවා. ඇලුමිනියම් කම්බියේ දිග වෙන්නේ කිලෝමීටර් එකම තමයි නේද? විදුලිය බෙදාහරින මධ්‍යස්ථාන ඉඳලා ඒ නිවෙස් වලට තියෙන දුර වෙන්නේ කිලෝමීටර් එකක් නේ. එතකොට තඹ කම්බියේ නේද? තඹ කම්බියේ දිග වෙන්නේ කිලෝමීටර් 1යි ඇලුමිනියම් කම්බියේ දිග වෙන්නේ කිලෝමීටර් 1යි. ඉතින් අපි දන්නවා කිලෝමීටර් 1යි කියන්නේ මීටර වලින් ගත්තොත් 1000යි. නේද? කිලෝමීටර් 1යි කියන්නේ මීටර 1000යි නේ. මෙයාගේ හරස්කඩ වර්ගඵලය වෙන්නේ 8 වැඩි කිරීම 10 ඍණ 6ම තමයි. මේකේ කියන්නේ තඹ කම්බියේ හරස්කඩ වර්ගඵලයම තමයි. බලන්න සුළු කරපුවාම මේ 10 ඍණ 6ට මේ 10 ඍණ 8න් කැපුණාම මෙතන තව 10 ඍණ 2ක් ඉදිරි. බලන්න මම කරපු දේ මේ 10 ඍණ 6ට නේද? මේ 10 ඍණ 8 කැපුණාම මෙතන තව 10 ඍණ 2ක් ඉදිරි. 10 ඍණ 2ක් ඉදිරි. එතකොට මම ලියනවා 2.5 වැඩි කිරීම 10 ඍණ 2 වැඩි කිරීම 1000 ලියා ගන්නවා 10 3යි කියලා. 10 3යි කියලා. බෙදීම 8. ඉතින් සුළු කරපුවාම 2.5 වැඩි කිරීම 10 ඍණ 2යි 10 ධන 1යි කියන්නේ කීයද? 10 ඍණ 2යි 10 ධන 1යි කියන්නේ 10යි. 10 බෙදීම 8. ඒතර මට එනවා ඇලුමිනියම් වල ප්‍රතිරෝධය. 2.5 10න් ගුණ කරපුවාම 25යි නේ. ඒතකොට 25 බෙදීම 8 කියන්නේ කීයද? ඒ 25 බෙදීම 8 වෙන්න ඕන. මට එනවා 3.125ක් කියලා. 2.5 10න් වැඩි කරපුවාම 25යි. 25 බෙදීම 8යි කියන්නේ 3.125ක් 3.125 ඕම් කියලා එනවා 3.125 ඕම් කියලා එනවා. ඒතර අපි තඹ කම්බියේ සහ ඇලුමිනියම් කම්බියේ ප්‍රතිරෝධය හොයලා ඉවරයි. තව අපිට හොයන්න කියනවා ස්කන්ධය නේද? ඇලුමිනියම් සහ තඹ වල ස්කන්ධයත් හොයන්න කියනවා. බලන්නකෝ එයා දත්ත විදියට මොනවද දීලා තින්නේ? බලන්න ඝනත්වය දීලා දිනව නේද? ඝනත්වය දීලා දිනවා. ඒතර අපි දන්නවා සන්නායක කම්බියක් ගත්තොත් අපි දන්න ඝනත්වය සමානයි ස්කන්ධ බෙදීම පරිමාවනේ. පුතේ ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව නේද? ඝනත්වය සමානයි මේ ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. එතකොට මේ වගේ හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A1 මම සන්නායකයක් ගත්තොත් මේ වගේ සන්නායකයක් ගන්නවා මං. මෙයා අපිට පරිමාවක් දීලා නැහැනේ සන්නායකේ. සන්නායක කම්බියේ පරිමාවක් දීලා නැහැ. බලන්න මෙයා සන්නායක කම්බියේ දීලා තිනවා හරස්කඩ වර්ගඵලය සහ දිග. සන්නායක කම්බියේ නේද? සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලයේ සන්නායක කම්බියේ දිගයි දීලා තිනවා. ඉතින් සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලයේ දිගයි දීලා තිනවා නම් මට මේ සන්නායක කම්බියේ පරිමාව ගත්ත හැකි හරස්කඩ වර්ගඵලයේ දිගෙන් ගුණ කළා නේද? පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිගක් හෝ උසක් නේද? එතකොට මේකේ සන්නායක කම්බියේ පරිමාව මට ගන්න පුළුවන් සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලයේ සන්නායක කම්බියේ දිගෙන් ගුණ කළා. පුතේ සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලයේ සන්නායක කම්බියේ දිගෙන් ගුණ කළා පරිමාව ගත්ත හැකි. අපිට පරිමාව දීලා නැහැ. හැබැයි හරස්කඩ වර්ගඵලයේ දිගයි දීලා දෙනවා නේද? හරස්කඩ වර්ගඵලයේ දිගයි දීලා දෙනවා. එතකොට මට ගත්ත හැකි ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම මේ පරිමාව වෙනුවට මම දානවා කැපිටල් A වැඩි කිරීම L කියලා. කැපිටල් A වැඩි කිරීම L. එතකොට ස්කන්ධය උක්ත කරොත් ස්කන්ධය සමානයි මේක මෙහාට හරස් ගුණ කරනවා
ඝනත්වය වැඩි කිරීම, හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම, සන්නායක කම්බියේ දිග. එතකොට මේක තමයි අපි මේ වගේ සූත්‍රයක් හදාගත්තා. පරිමාව දීලා තිබ්බේ නැහැ, හරස්කඩ වර්ගඵලයයි දිගයි තමයි දීලා තිබ්බේ. එතනම ගත්තොත් ඉස්සෙල්ලාම තඹ කම්බිය ගන්නම්. පුතේ තඹ කම්බියේ ස්කන්ධය මට ගන්න පුළුවන්. තඹ කම්බියේ ස්කන්ධය කියන්නේ මේකෙන් ගත්ත හැකි නේද? තඹ කම්බියේ ඝනත්වය බලන්න. පුතේ තඹ කම්බියේ ඝනත්වය දීලා තිනවා ඝන මීටරයට කිලෝග්‍රෑම් 8900යි කියලා මේ 8900යි ඝන මීටරයට කිලෝග්‍රෑම් කියලා දීලා තිනවා. බලන්න තඹ කම්බියේ හරස්කඩ වර්ගඵලය නේද 8 වැඩි කිරීම 10/6යි කියලා දීලා මේ 8 වැඩි කිරීම 10/6යි. එතකොට බලන්න තඹ කම්බියේ දිග වෙන්නේ කිලෝමීටර් 1යි නේ. කියන්නේ මීටර් 1000යි නේ. මීටර් 1000යි. ඉතින් මම 8900 කියන එක ලියා ගන්නවා. බලන්න 8 වැඩි කිරීම 10 2යි කියලා මේ 89 වැඩි කිරීම 10 2යි කියලා ලියාගත්තා. 8900 අවුලන්නේ නැහැ නේ මේ 10.2 10 බල විදියට ලියාගත්තා. වැඩි කිරීම 8 වැඩි කිරීම 10 රින 6 වැඩි කිරීම පුතේ 1000යි කියන්නේ 10 3යි නේ. 1000යි කියන්නේ 10 3යි 10 3යි. බලන්න සුළු කරපුවාම 89 වටක් කීයද? 9 වරක් 8 72යි 7ක් ඉදිරි. 8 වරක් 8 64යි 64යි 7යි 71යි 71යි. එතකොට 712 වැඩි කිරීම මෙතන 10 2යි 10 3යි කියන්නේ 10 ධන 5යි වැඩි කිරීම 10 රින 6යි. බලන්න තවදුරටත් සුළු කරොත් 712 වැඩි කිරීම 10 ධන 5යි 10 රින 1යි කියන්නේ කීයද? පුතේ 10 ධන 5යි 10 රින 1යි කියන්නේ 10 රින 1යි. sorry 10 ධන 5යි 10 රින 6යි කියන්නේ නේද? 10 රින 1යි 10 රින 1යි. එතකොට 712 10න් බෙදපුවාම මට එනවා 71.2යි කියලා කිලෝමීටර්. sorry කිලෝග්‍රෑම්. තඹ කම්බියේ ස්කන්ධය නේද? තඹ කම්බියේ ස්කන්ධය මට එනවා කිලෝග්‍රෑම් 71.2යි කියලා. එතකොට මම මේ වගේම ගන්නවා ඇලුමිනියම් කම්බියේ ස්කන්ධයත්. බලන්න ඇලුමිනියම් කම්බියේ ස්කන්ධය මම ගත්තොත් ඇලුමිනියම් කම්බියේ ස්කන්ධය කියන්නේ ඇලුමිනියම් වල ඝනත්වය. නේද? ඇලුමිනියම් වල ඝනත්වය බලන්න පුතේ ඝනත්වය දීලා තිනවා 2.5 වැඩි කිරීම 10 රින 8යි කියලා. මේ 2.5 වැඩි කිරීම 10 රින 8යි කියලා දීලා. ඇලුමිනියම් වල හරස්කඩ වර්ගඵලය බලන්න. ඒකත් 8 වැඩි කිරීම 10 රින 6ම තමයි. මේ 8 වැඩි කිරීම 10 රින 6යි. වැඩි කිරීම ඇලුමිනියම් කම්බියේ දිග වෙන්නේ කිලෝමීටර් 1මනේ. කියන්නේ මීටර් 1000නේ. මීටර් 1000යි. මීටර් 1000යි. සුළු කරොත් 2.5 sorry මේ ඇවිල්ලා ඇලුමිනියම් වල ඝනත්වය නෙමෙයි මේ ප්‍රතිරෝධක. තව නේ මම ලියුවේ. පුතේ ඇලුමිනියම් වල ඝනත්වය දීලා තියෙන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 2800යි කියලා නෙමෙයි. 2800 ඇලුමිනියම් වල ඝනත්වය 2800යි. ඇලුමිනියම් වල හරස්කඩ වර්ගඵලය 8 වැඩි කිරීම 10 රින 6යි. ඇලුමිනියම් කම්බියේ දිග මීටර් 1000යි. මීටර් 1000 කිලෝමීටර් 1යි. එතකොට මේ 2800 කියන එක මම ලියාගත්තා 28 වැඩි කිරීම 10 2යි කියලා. මේ අවුලක් නැහැනේ. 2800 කියන එක මේ 10.2 ලියාගත්තා 10 බල විදියට 10 2ක් විදියට මේ වැඩි කිරීම 8 වැඩි කිරීම 10 රින 6යි. පුතේ මෙතන 1000නේ තියෙන්නේ 1000 කියන්නේ 10 3යි 10 ධන 3යි 10 ධන 3යි. බලන්න 28 වටක් කීයද? 28 වටක් කියන්නේ 8 වරක් 8 64යි 6ක් ඉදිරි 8 වරක් 2 16 6 22යි නේද? 16 6 22යි 224 නේද? වැඩි කිරීම 10 ධන 2යි 10 ධන 3යි කියන්නේ 10 ධන 5යි වැඩි කිරීම 10 රින 6යි වැඩි කිරීම 10 රින 6යි. සුළු කරොත් 224 වැඩි කිරීම 10 ධන 5යි 10 රින 1යි කියන්නේ 10 ධන 5යි නේද? 10 රින 1යි 10 රින 6යි කියන්නේ 10 රින 1යි. එතකොට 224 10න් බෙදපුවාම මට එනවා 22.4යි කිලෝමීටර කියලා. sorry කිලෝග්‍රෑම් නේද? එතකොට ඇලුමිනියම් කම්බියේ ස්කන්ධය කියලා පුතේ ඇලුමිනියම් කම්බියේ ස්කන්ධය වෙනවා කිලෝග්‍රෑම් 22.4යි කියලා. තම කම්බියේ ස්කන්ධය වෙන්නේ කිලෝග්‍රෑම් 71.2යි කියලා. අපිට මේ සන්නායක කම්බියේ පරිමාව දීලා නැහැ. හැබැයි සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලය සහ සන්නායක කම්බියේ දිග දීලා තියෙනවා. එතකොට හරස්කඩ වර්ගඵලය සහ දිග කියන එක මම යොදාගෙන ඒකේ පරිමාව වෙනුවට ලියාගත්ත හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග කියලා. එතකොට ඝනත්වයේ සමාන ස්කන්ධය බෙදීම පරිමාවෙන් ස්කන්ධය උක්ත කරගත්තාට පස්සේ ඝනත්වයේ වැඩි කිරීම පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග නේද? හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. එතකොට ආදේශ කරලා සුළු කරපුවාම මේ වගේ තමයි උත්තරේ එන්නේ. අපි දන්නවා තඹ කම්බි විද්‍යුත් ප්‍රතිරෝධක සාවය කියන්නේ R සමානයි ρ L බෙදීම මේනේ. එතකොට ඒක භාවිතා කරලා තඹ කම්බියේ ප්‍රතිරෝධය ගත්තම ඕම් 2.125ක් කියලා නේද? ඇලුමිනියම් කම්බියේ ප්‍රතිරෝධය ගත්තා ඕම් 3.125ක් කියලා. පුතේ ඔය වගේ තමයි ඔයාලට එන්නේ. බලන්න ඒකට ඔයාලට ලකුණු දීලා තියෙන්නේ මෙහෙම මේ. ඔයාලට ඒකට ලකුණු දීලා තියෙන්නේ මේ තඹ කම්බියේ මේක ආදේශ කරන R සමානයි ρ L බෙදීම මේ දාලා මේක ආදේශ කරනවට ඔයාලට ලකුණු 5ක් දීලා තිනවා මේකට. ඊට පස්සේ තඹ කම්බියේ ප්‍රතිරෝධය ඕම් 2.125ක් කියලා ගන්නවට ලකුණු 5ක් දීලා තිනවා. ඕන්නම් 2.123යි කියන්නත් පුළුවන්. ඇලුමිනියම් කම්බිය ගත්තොත් ඇලුමිනියම් කම්බියටත් මේක ආදේශ කරනවට ලකුණු 5ක් දීලා තිනවා ඔයාට. බලන්න ඇලුමිනියම් කම්බියට ආදේශ කරනවට 5යි ඊට පස්සේ උත්තරේ 3.125යි කියලා ගන්නවට
ඔයාලට තව ලකුණු 5ක් දීලා. පුතේ ඒ වගේ තමයි ලකුණු දීලා තින්නේ. ඊට පස්සේ බලන්න තව මේකේ ඝනත්වය මේකේ මේ තඹකම්බිය ගත්තොත් මේක මේ සූත්‍රයට ආදේශ කරනවට ලකුණු 5යි. මේකට ආදේශ කරනවට 5යි. තඹකම්බියේ ස්කන්ධය කිලෝග්‍රෑම් 71.2 කියලා ගන්නවට 5යි. ඇලුමිනියම් කම්බිය ගත්තොත් ඒකටත් ආදේශ කරනවට ලකුණු 5ක් දීලා තිනවා ඔයාලට වෙනම. ඇලුමිනියම් වල ස්කන්ධය 22.4යි කියලා ගන්නවට පුතේ තව ලකුණු 5ක් දීලා. ඔය වගේ තමයි ලකුණු දීලා තියෙන්නේ. බලන්න ඊළඟ කතාවෙන් එයා කියන්නේ මේවා එකක් මේ. ඉතින් බලන්න ඊළඟට සීවලාංක දෙකෙන් එයා කියන්නේ මේ වගේ කතාවක් මේ. එක් එක් කම්බි වර්ගයේ භාවිතයේ ඇති වාසියක් සහ අවාසියක් බැගින් ලියන්න. නේද? එක් එක් කම්බි වර්ගයේ භාවිතයේ ඇති වාසියක් සහ අවාසියක්. වාසියක් සහ අවාසියක්. ඉතින් එතකොට අපිට මේක දිහා බලලා මේ අපි හදපු ගාන දිහා බලලම මේකේ වාසිය අවාසි ලියන්න පුළුවන් මේ. මේ හදපු ගාන දිහා බලලම අපිට වාසි සහ අවාසි මේක ලියා ගත්ත හැකි මේ. බලන්න මට ගත්ත හැකි මම ඉස්සෙල්ලාම නේද ඉස්සෙල්ලාම තඹකම්බිය ගත්තොත් බලන්න මම ඉස්සෙල්ලාම තඹකම්බිය ගන්නවා. බලන්න මේ තඹකම්බියේ වාසි සහ අවාසි මට කියන්න. තඹකම්බියේ වාසි සහ අවාසි. වාසි අවාසි. බලන්න තඹකම්බියේ වාසි සහ අවාසි මොනවද? ඉතින් මේ අපි හදපු මේ ගාන දිහා බලලම අපිට කියන්න පුළුවන්. බලන්න මේ තඹකම්බිය ගත්තොත් මේ තඹකම්බියේ ප්‍රතිරෝධය මොකද? පුතේ මේ තඹකම්බියේ ප්‍රතිරෝධය ඇලුමිනියම් වල ප්‍රතිරෝධයට වඩා අඩුයි මේ. තඹකම්බියේ ප්‍රතිරෝධය ඇලුමිනියම් වල ප්‍රතිරෝධයට වඩා අඩුයි. එතකොට ඒකත් වාසියක් නේද? ප්‍රතිරෝධය අඩුයි. තඹකම්බිය ගත්තොත් එයාගේ ප්‍රතිරෝධය අඩුයි. ප්‍රතිරෝධය අඩුයි. තඹකම්බිය ගත්තොත් එයාගේ ප්‍රතිරෝධය අඩුයි. එතකොට බලන්න ප්‍රතිරෝධය අඩුයි කියන්නේ පුතේ තඹකම්බියක ප්‍රතිරෝධය අඩුයි කියන්නේ කම්බියක ප්‍රතිරෝධය අඩුයි කියන්නේ එයා ඒ කම්බිය රත් වෙන එක මොකද වෙන්නේ? ප්‍රතිරෝධය අඩුයි කියන්නේ රත් වෙන එක අඩු වෙනවා. පුතේ ප්‍රතිරෝධය අඩුයි කියන්නේ ඒ කම්බිය රත් වීම මොකද වෙන්නේ? පුතේ කම්බිය රත් වීම අඩුයි. කම්බිය රත් වෙන එක අඩු වෙනවා. එතකොට කම්බියක් නේද? කම්බියක් රත් වෙන එක අඩුයි කියන්නේ කම්බියේ ශක්ති හානිය මොකද වෙන්නේ? පුතේ කම්බියක් රත් වෙන එක අඩුයි කියන්නේ ශක්ති හානිය අඩු වෙනවා. නේද? රත් වෙන එක වැඩි වුණොත් නේ ශක්ති හානිය වැඩි වෙන්නේ. කියන්නේ රත් වෙන එක අඩුයි කියන්නේ ශක්ති හානිය අඩුයි. තඹකම්බිය ගත්තොත් ඇලුමිනියම් වලට වඩා ශක්ති හානිය අඩුයි. ශක්ති හානිය අඩුයි. එතකොට මේවා තමයි තඹකම්බියක් ගත්තොත් වාසි. එතකොට අවාසි බලන්න. පුතේ තඹකම්බියක අවාසි බලන්න. මේක දිහා බලලම කියන්න පුළුවන් මේ තඹකම්බියක ස්කන්ධය ඇලුමිනියම් වල ස්කන්ධයට වඩා වැඩි. මේ තඹකම්බියක ස්කන්ධය කිලෝග්‍රෑම් 71.2යි. ඇලුමිනියම් වල ස්කන්ධය නේද කිලෝග්‍රෑම් 22.4යි. ඒ කියන්නේ තඹකම්බියක ස්කන්ධය ගත්තොත් ඇලුමිනියම් වල ස්කන්ධයට වඩා වැඩි. එතකොට අවාසියක් තමයි තඹකම්බියක ස්කන්ධය වැඩි. තඹකම්බියක ස්කන්ධය වැඩි. තව මොනවද අවාසි? ඉතින් තව අවාසි තමයි මේ ඇත්තටම මේ තඹකම්බි කියන එක ටිකක් මිල වැඩි නේද? ඇලුමිනියම් කම්බියකට සාපේක්ෂව තඹකම්බියේ මිල චුට්ටක් වැඩි. නේද? ඇලුමිනියම් වලට සාපේක්ෂව තඹකම්බියක මිල පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ තඹකම්බියක මිල වැඩි. තඹවල මිල වැඩි. පුතේ ඒකත් අවාසියක්. ඒතකොට අපිට ගන්න පුළුවන් තව මේ ඇවිල්ලා තඹකම්බියනේ ගත්තේ. එතකොට ඇලුමිනියම් කම්බියක් ගත්තොත් මොනවද වාසිය අවාසි? ඇලුමිනියම් කම්බියක වාසිය අවාසි මට කියන්නේ. දැන් තඹකම්බියේ වාසිය අවාසි ලිව්වා. ඊළඟට මම ගන්නවා ඇලුමිනියම් වල ඇලුමිනියම් කම්බිය. බලන්න ඇලුමිනියම් කම්බියේ වාසි සහ අවාසි මොනවද? ඇලුමිනියම් කම්බියේ වාසි අවාසි කියන්නේ පුතේ ඇත්තටම ඇලුමිනියම් කම්බිය ගත්තොත් බලන්න වාසි තමයි ඇලුමිනියම් කම්බිය ගත්තොත් මේ කොපර් වල ස්කන්ධයට වඩා ඇලුමිනියම් වල ස්කන්ධය අඩුයිනේ මේ කොපර් වල ස්කන්ධයට වඩා පුතේ ඇලුමිනියම් වල ස්කන්ධය අඩුයි. ඇලුමිනියම් වල ස්කන්ධය අඩුයි. එතකොට ඒකත් වාසියක්. ඇලුමිනියම් වල ස්කන්ධය අඩුයි. ඇලුමිනියම් වල ස්කන්ධය අඩුයි. ඒක වාසියක්. තව ගත්තොත් මේ කියන්නේ මං කිව්වා තඹ මිල වැඩි කියලා කිව්වනේ ඒක අවාසියක් නේ. තඹ මිල වැඩි කියන්නේ අනිවාර්යයෙන්ම ඇලුමිනියම් මිල අඩු. ඒ කියන්නේ තඹ වලට සාපේක්ෂව ඇලුමිනියම් වල මිල අඩුයිනේ. ඒකට ඒකත් වාසියක්. ඇලුමිනියම් වල මිල අඩුයි. මිල අඩුයි නේද? ඇලුමිනියම් වල මිල අඩුයි. ඉතින් බලන්න අවාසි ගත්තොත් අවාසි මොනවද? අවාසි තමයි මේ තඹකම්බියේ ප්‍රතිරෝධයට සාපේක්ෂව ඇලුමිනියම් වල ප්‍රතිරෝධය වැඩි නේද? තඹ වල ප්‍රතිරෝධයට වඩා ඇලුමිනියම් වල ප්‍රතිරෝධය වැඩි. එතකොට ඒක අවාසියක්. ප්‍රතිරෝධය වැඩි. මේ තඹ වල ප්‍රතිරෝධය 2.1.2.5 ඕම් කියලා ආවේ. ඇලුමිනියම් වල ප්‍රතිරෝධය නේද? ඇලුමිනියම් වල ප්‍රතිරෝධය ඕම් 3.1.2.5 කියලා තමයි ආවේ. එතකොට ඇලුමිනියම් වල ප්‍රතිරෝධය වැඩි. ඒක අවාසියක්. ප්‍රතිරෝධය වැඩි. ඒක අවාසියක්. පුතේ ප්‍රතිරෝධය වැඩි කියන්නේ අපි දන්නවනේ ඒ කම්බිය රත් වෙන එක වැඩිනේ.
නේද? ප්‍රතිරෝධයක් වැඩි කියන්නේ කම්බියක් රත් වෙන එක වැඩි. එතකොට රත් වීම වැඩි, කම්බිය රත් වීම වැඩි. කම්බිය රත් වෙන එක වැඩි වෙනවා. එතකොට අපි දන්නවා කම්බියක් රත් වෙන එක වැඩි වෙනවා කියන්නේ ඒ කම්බිය තුලින් ශක්ති හානිය මොකද වෙන්නේ? පුතේ කම්බිය රත් වෙන එක වැඩි කියන්නේ ශක්ති හානිය වැඩි, ශක්ති හානිය වැඩි. කම්බියේ ශක්ති හානිය වැඩි. ශක්ති හානිය වැඩි. පුතේ ඒව තමයි එතකොට වාසි සහ අවාසි. පුතේ ඔයාට ඒක ලියනවට ලකුණු දීලා තින්නේ බලන්න. ඒක ලියනවට ලකුණු දීලා තින්නේ. ඔයා මේ තඹ කම්බියක වාසියක් ලියනවට ලකුණු 5ක් දීලා තිනවා. තඹ කම්බියක වාසියක් ලියනවට ලකුණු 5යි. අවාසියක් ලියනවට 5යි. අවාසියක් ලියනවට 5යි. එතකොට ඇලුමිනියම් වලත් ඒ වගේම තමයි ලකුණු දීලා තින්නේ. වාසියකට 5යි, අවාසියකට 5යි තමයි දීලා තින්නේ. පුතේ ඔයගේ තමයි ලකුණු දීලා තින්නේ. බලන්න ඊළඟ කතාවෙන් එයා කියන්නේ මේවා එකක් මේ. ඊළඟ කතාවෙන් කියන්නේ නිවසක භාවිතා කරන විදුලි උපකරණවල සමතාව, භාවිත කරන විදුලි උපකරණ සංඛ්‍යාව හා නේද දිනකට භාවිත කරන පැය ගණන පිළිබඳ විස්තර පහත වගුවේ දක්වා ඇත. විදුලි බල එකකට වැයවන මුදල, ඒ කියන්නේ කිලෝවොට් පැය එකක් සඳහා වැයවන මුදල රුපියල් 20ක් වේ නම් දින 30ක් සහිත මාසයක නේද විදුලි බිල ගණනය කරන්න. දින 30ක් සහිත මාසයකට විදුලි බිල තමයි අහන්නේ. කියන්නේ මාසයකට දින 30ක් තියෙනවා කියලා දිනවා. බලන්න මෙයා විදුලි උපකරණ දීලා තිනවා. විදුලි පහන් දීලා තිනවා, විදුලි පංකා දීලා තිනවා. ඒ වගේ දීලා තිනවා විදුලි උපකරණ පහක්. එතකොට එක් උපකරණයක සමතාවය දීලා තිනවා බලන්න. භාවිත කරන උපකරණ සංඛ්‍යාව අපිට දීලා තිනවා. දිනකට භාවිතා කරන පැය ගණනත් එයා දීලා තිනවා. එතකොට අපෙන් අහන්නේ මාසික විදුලි බිල. පුතේ මාසික විදුලි බිල හොයන්න කලින් මම ඉස්සෙල්ලාම ගන්නවා දිනකට පරිභෝජනය කරන කිලෝවොට් පැය ගණන නේද? දිනකට පරිභෝජනය කරන විදුලි එකක් ගණන මට ගත්ත හැකිනේ. දිනකට පරිභෝජනය කරන විදුලි එකක් ගණන මම ඉස්සෙල්ලාම ගන්නවා. මාසික ගාන හොයන්න කලින් අපි ඉස්සෙල්ලා දවසක ගාන හොයලා ඉමු නේද? දවසක ගාන හොයලා ඉමු. පුතේ මම ඉස්සෙල්ලාම ගන්නවා දිනකට පරිභෝජනය කරන විදුලි එකක් ගණන. මේ ඇවිල්ලා සීවලංක 3. මම ගත්තොත් දිනකට පරිභෝජනය කරන විදුලි එකක් ගණන මම ගන්නවා. පුතේ දිනකට පරිභෝජනය කරන විදුලි එකක ගණන මම ගත්තොත් දිනකට පරිභෝජනය කරන විදුලි එකක් ගණන ගත්තොත් මට කියන්නේ දිනකට කියන්නේ පරිභෝජනය කරන විදුලි උපකරණ මොනවද? විදුලි පහන් පරිභෝජනය කරනවා නේද? එතකොට විදුලි පහන් වලින් විදුලි පහන් පරිභෝජනය කරන විදුලි එකක් ගණන මට ගත්ත හැකි ධන විදුලි පංකා වලින් පරිභෝජනය කරන විදුලි එකක් ගණන විදුලි පංකා වලින් පරිභෝජනය කරන විදුලි එකක් ගණන තව ගන්න පුළුවන් සීතකරණ වලින් පරිභෝජනය කරන විදුලි එකක් ගණන සීතකරණ වලින් පරිභෝජනය කරන විදුලි එකක් ගණන ධන තව භාවිතා කරනවා කේතලයක් නේද? කේතල් වලින් පරිභෝජනය කරන විදුලි එකක් ගණන තව භාවිතා කරනවා බලන්න ස්ත්‍රික්කයක් නේද? ස්ත්‍රික්ක වලින් වැය වෙන විදුලි එකක් ගණන. එතකොට මේ සෙට් එකේම එකතුවනේ එක දිනක් තුල පරිභෝජනය කරන විදුලි එකක් ගණන වෙන්නේ නේද? එක දිනක් තුල විදුලි උපකරණ පහක් භාවිතා කරනවා. මේ විදුලි පංකා භාවිතා කරනවා, විදුලි පහන් භාවිතා කරනවා, සීතකරණ භාවිතා කරනවා, කේතල් භාවිතා කරනවා, ස්ත්‍රික්ක භාවිතා කරනවා. එතකොට නේද එක දිනක් තුල පරිභෝජනය කරන විදුලි එකක් ගණන කියන්නේ මේ පහේම එකතුව නේද? මේ පහේම එකතුව. මේ පහෙන්ම එන විදුලි එකක් ගණනවල කියන්නේ මේ පහෙන්ම වැය වෙන විදුලි එකක් ගණනවල එකතුව. ඒතර මට ගන්න පුළුවන් බලන්න පහන් ගත්තොත් ඉස්සෙල්ලාම විදුලි පහන් ගත්තොත් විදුලි පහනක සමතාව දීලා තිනවා වොට් 11යි කියලා. මේ විදුලි පහනක සමතාවය වොට් 11යි කියලා දීලා තිනවා. ඒ වගේ විදුලි පහන් 8ක් තමයි භාවිතා කරන්නේ දවසකට. එතකොට දිනකට භාවිතා කරන පැය ගණනක් දීලා තිනවා පැය 5ක් කියලා නේද? මේ ඇවිල්ලා විදුලි පහන්. එතකොට බලන්න විදුලි පංකාවක සමතාවය දීලා තිනවා වොට් 50යි කියලා. සමතාවය වොට් 50යි. ඒ වගේ විදුලි පංකා 5ක් භාවිතා කරනවා. දිනකට ඒවා භාවිතා කරන පැය ගණන පැය 12යි. පැය 12යි. තව ගත්තොත් සීතකරණ. බලන්න සීතකරණයේ සමතාවය දීලා තිනවා වොට් 70යි කියලා. ඒ වගේ සීතකරණ එකක් තමයි භාවිතා කරන්නේ. සීතකරණයේ පැය 24ම භාවිතා කරනවා නේද? සාමාන්‍යයෙන් එහෙමනේ. සීතකරණයේ පැය 24යි. ඒතර බලන්න තව කේතලයේ ගත්තොත් කේතලයේ සමතාවය දීලා තිනවා වොට් 1500යි කියලා. බලන්න කේතල එකයි තියෙන්නේ. කේතලේ භාවිතා කරන්නේ පැය එකක්. පැය එකක් තමයි භාවිතා කරන්නේ. තව ගත්තොත් ස්ත්‍රික්කේ සමතාවය දීලා තිනවා වොට් 750යි කියලා. ස්ත්‍රික්කේ එකයි තියෙන්නේ. ඒක
පැය භාගයක් තමයි භාවිතා කරන්නේ. පුතේ පැය භාගයක් තමයි ස්ට්‍රික් එකේ භාවිතා කරන්නේ නේද? ඒතර මම මේක සුළු කරොත් බලන්න මට එනවා අපි ඉස්සෙල්ලා වොට් පැය වලින් ගාන හදමු නේද? 8 වරක් 5 කියන්නේ බලන්න. 8 වරක් 5 40යි 40 ඒවා 11ක් කියන්නේ නේද? පුතේ 8 වරක් 5 40යි 40 ඒවා 11ක් කියන්නේ 440යි නේද? 440යි. 440යි වොට් පැය කියලා එනවා. විදුලි කියන්නේ විදුලි පහන් වලින් වැය වෙන විදුලි එකක් ගන්න. බලන්න විදුලි පංකා වලින් වැය වෙන විදුලි එකක් ගන්න ගත්තොත් සුළු කරොත් 12 වරක් 5 60යි 60 ඒවා 50ක් කියද? 12 වරක් 5 60යි 60 ඒවා 50ක් 6 වරක් 5 තියයි 3000යි නේද? 12 වරක් 5 60යි 60 ඒවා 50ක් කියන්නේ 3000යි 6 වරක් 5 තියෙන්නේ 3000යි වොට් පැය. ඊට ගන්න පුළුවන් සීතකරණ වලින් වැය වෙන විදුලි එකක් ගන්න ගත්තොත් 24 ඒවා 70ක් නේද? 24 ඒවා 70ක්. බිඳුවයි 4ක් 4 28යි දෙකක් ඉතුරුයි 4ක් 2 14යි 2යි 16යි 1680යි 1680 හරිනේ 1680යි මේ ඇවිල්ලා සීතකරණ වලින් ඊට පස්සේ විදුලි කේතල් වලින් ගත්තොත් කේතලෙන් 1500යි නේද වොට් පැය 1500යි වොට් පැය 1500යි ඊට පස්සේ ගත්තොත් ස්ට්‍රික්කෙන් වැවෙන විදුලි එකක් ගන්න ගත්තොත් 750 දෙකෙන් බෙදුවම දෙවරක් 1යි 3යි 15ට 7යි 14 10ට 5යි 375යි නේද 750 දෙකෙන් බෙදුවම 375නේ 375යි වොට් පැය. එතකොට මේ සෙට් එකේ එකතුව තමයි එක දිනක් තුල පරිභෝජනය කරන විදුලි එකක් ගන්න. මට වොට් පැය වලින් ගත්ත හැකි ඉස්සෙල්ලාම. බලන්න එකතු කරොත් 440 ධන 3000 1680 ධන 1500 ධන 375 නේද? මට එනවා 6995යි කියලා වොට් පැය වලින් 6995යි වොට් පැය වලින් 6995යි කියලා එනවා. ඒතකොට කිලෝවොට් පැය කරන්න මම මේක 1000න් බෙදුවා නම් හරි නේද? 6995 බෙදීම 1000 නේ. කිලෝවොට් පැය කරන්න මම මේක 1000න් බෙදුවා. කිලෝවොට් පැය කරන්න 1000න් බෙදුවා. නැත්තම් මම එන හැටි කියලා පෙන්නන්න. එතකොට දැන් 6995 නේ තියෙන්නේ. මම මේක හරේ 1000න් බෙදලා ලවේ 1000න් ගුණ කරොත් මේ 6995 කියන එක මම 1000න් බෙදලා 1000න් ගුණ කරනවා. හරය 1000න් බෙදලා ලවේ 1000න් ගුණ කරනවා. 1000න් ගුණ කරනවා. ඒතකොට මේ 1000ට කැපිලා යනවා ගානට බලපෑමක් නැහැ නේ. 6995 නේ ගානට බලපෑමක් නැහැ. එතකොට තව චුට්ටක් සුළු කරොත් 6995 බෙදීම 1000 පුතේ 1000යි කියන්නේ 10 ධන 3යි නේ. වොට් පැය 1000යි කියන්නේ 10 ධන 3යි. ඒතකොට මට එක දිනක් තුල පරිභෝජනය කරන විදුලි එකක් ගන්න පුළුවන් 6995 බෙදීම 1000 පුතේ 10 3යි කියන්නේ මොකද්ද 10 3යි කියන්නේ කිලෝ කියන උපසර්ගය නේද 10 3යි කියන්නේ කිලෝවොට් පැය කියන්නේ නේද වොට් පැය කිලෝවොට් පැය කරන්න නම් 1000න් බෙදන්න ඕන 1000න් බෙදන්න ඕන බලන්න දශම ස්ථාන තුනක් පස්සට තිබ්බාම මට එනවා 6.995ක් කියලා පුතේ 6.995ක් එනවා එක දිනක් තුල පරිභෝජනය කරන විදුලි එකක් ගන්න මේ එක දිනක් තුල පරිභෝජනය කරන විදුලි එකක් ගන්න මට එනවා 6.995ක් කියලා. ඒතර මට ගත්ත හැකි මාසයක් තුල පරිභෝජනය කරන විදුලි එකක් ගන්න. මාසයකට දවස් 30ක් තියෙනවා කියලානේ මෙයා කියන්නේ. ඒතර මම මේ හරිය මැකුවොත් පුතේ මට ගත්ත හැකි මාසයක් තුල පරිභෝජනය කරන විදුලි එකක් ගන්න නේද? මේ මාසයක් තුල පරිභෝජනය කරන විදුලි එකක් ගන්න මට ගන්න පුළුවන් මේක 30න් ගුණ කරා නම් හරි. ඒතර මම ගන්නවා මාසයක් තුල පරිභෝජනය කරන ලද විදුලි එකක් ගණන මාසයක් තුල පරිභෝජනය කරන ලද විදුලි එකක් ගණන කියලා කියන්නේ එක දවසක් තුල පරිභෝජනය කරන ලද විදුලි එකක් ගණන ඇවිල්ලා කිලෝවොට් පැය 6.995යි නේද? එක දිනක් තුල පරිභෝජනය කරන්නේ කිලෝවොට් පැය 6.995ක්. එතකොට මාසයක් තුල ගාන හොයන්න මම මේක 30න් ගුණ කරා නම් හරි සරලයි. මම මේක 30න් ගුණ කරා නම් හරි. ඒතර මට එනවා 6.995 30න් ගුණ කරපුවාම 6.995 ගුණ කිරීම 30. මට එනවා 209.85 කියලා නේද? 209.85 කියලා එනවා. 209.85 කිලෝවොට් පැය නේ. කිලෝවොට් පැය. කියන්නේ දවසක් තුල පරිභෝජනය කරන ගාන 30න් ගුණ කරා නම් මට මාසයක් තුල පරිභෝජනය කරන ලද විදුලි එකක් ගන්න එනවා. ඒතර මාසයක් තුල පරිභෝජනය කරන ලද විදුලි එකක් ගන්න 6.995 30න් ගුණ කරපුවාම මට එන්න ඕන 209.85 නේ 209.85 කිලෝවොට් පැය කියලා එනවා. ඒතර මට ගන්න පුළුවන් මාසික විදුලි බිල බලන්න කිලෝවොට් පැය එකක නැත්තම් විදුලි එකක වැය වෙන්නේ විදුලි එකකයක් සඳහා වැය වෙන්නේ රුපියල් 20ක මුදලක්. එතකොට
කිලෝවොට් පැය එකක මුදල කිලෝවොට් පැය එකක් සඳහා වැය වෙන මුදල තමයි රුපියල් 20. එතකොට කිලෝවොට් පැය 209.85ක් සඳහා වැය වෙන මුදල. එහෙනම් මම ගන්නවා මාසික විදුලි බිල. පුතේ මාසික විදුලි බිල මට ගන්න පුළුවන් බලන්න කිලෝවොට් පැය එකක් සඳහා වැය වෙන්නේ රුපියල් 20යිලු. කිලෝවොට් පැය එකක් සඳහා වැය වෙන්නේ 20යිලු. එහෙනම් කිලෝවොට් පැය 209.85ක් සඳහා කොච්චර වැය වෙනවද? කිලෝවොට් පැය එකක වැය වෙන්නේ කිලෝවොට් පැය එකක් සඳහා වැය වෙන්නේ රුපියල් 20ක මුදලක්. එහෙනම් කිලෝවොට් පැය 209.85ක සඳහා කොච්චර වැය වෙනවද? පුතේ මට එනවා 4197යි කියලා. රුපියල් 4197යි. රුපියල් දාන්න. රුපියල් 4197ක මුදලක් තමයි මට මාසික විදුලි බිල කියලා එන්නේ. ඒතකොට දිනකට පරිභෝජනය කියන්නේ අපෙන් අහන්නේ මාසික විදුලි බිලනේ. හරි මාසික විදුලි බිල හොයන්න කලින් මේ එක් උපකරණය මගින් දිනකට පරිභෝජනය කරන විදුලි එකක් ගන්න හොයන්න ඕන නේද? දිනකට පරිභෝජනය කරන විදුලි එකක් ගන්න කියන්නේ මේ සෙට් එකේම එකතුව. එතකොට ආදේශ කරලා සුළු කරපුවාම මට දිනකට පරිභෝජනය කරනවාද විදුලි එකක් ගන්න නේද? කිලෝවොට් පැය 6.995ක් කියලා ආවා. කිලෝවොට් පැය 6.995ක් කියලා ආවා. එතකොට මාසික ගාන හොයන්න මාසික පරිභෝජනය කරලා තියෙන විදුලි එකක් ගන්න හොයන්න කියනවා මාසිකට දවස් 30යි නම් තියෙන්නේ. මේක 30න් වැඩි කරන්න ඕන. පුතේ 6.995 30න් වැඩි කරපුවාම නේද 209.85යි කියලා තමයි එන්නේ. 209.85යි කියලා තමයි එන්නේ. එතකොට මාසික විදුලි බිල කියන්නේ කිලෝවොට් පැය එකක මිල දීලා තියෙනවා නැත්නම් විදුලි ඒකක එක මිල දීලා තියෙනවා රුපියල් 20ක් කියලා. මේක 209.85න් ගුණ කරා නම් හරි. පුතේ සුළු කරපුවාම 4197යි කියලා එනවා. 4197යි කියලා එනවා. බලන්න ඔයාට ඔකට ලකුණු දීලා තියෙන්නේ. ඔයාට ඔකට ලකුණු දීලා තියෙන්නේ මේ වගේ මේ ලකුණු දීලා තියෙන්නේ මෙහෙම. ඔයා මේ විදුලි පහන් වලින් වැය වෙන විදුලි එකක් ගණන වොට් පැය 440 කියන ලකුණු පහක් දීලා තිනවා. ඕනනම් කිලෝවොට් පැයෙන් මේ ඔක්කොම කිලෝවොට් පැය වලින් ගන්න පුළුවන්. 30 ඔක්කොම 1000න් බෙදලා නේද? එක එකක් 1000න් බෙදලා කිලෝවොට් පැය වලින් ගන්නත් පුළුවන්. මම ගත්තේ වොට් පැය වලින්. ඊට පස්සේ තමයි කිලෝවොට් පැය කරේ. බලන්න විදුලි පංකා වලින් වැය වෙන විදුලි එකක් ගණන වොට් පැය 3000යි කියලා එනවා. ඒක ගන්නවට ලකුණු 5යි. ඊට පස්සේ සීතකරණ වලින් වැය වෙන විදුලි එකක් ගණන වොට් පැය 1680යි කියලා ගන්නවට ලකුණු 5යි. ඊට පස්සේ කේතල් වලින් වැය වෙන විදුලි එකක් ගණන වොට් පැය 1500යි කියනවට ලකුණු 5යි. ඊට පස්සේ ස්ට්‍රික් වලින් වැය වෙන විදුලි එකක් ගණන වොට් පැය 375යි කියලා කියනවට ලකුණු 5යි. අවසානයේ මේ ඔක්කොම එකතු කරලා කිලෝවොට් පැය ගානින් උත්තරේ 6.995යි කියලා ගන්නවට තව ලකුණු 5ක් දීලා දෙනවා. තව ලකුණු 5ක් දීලා මේ ඔක්කොම එකතුව ගන්න ඕන නේද? ඊට පස්සේ මාසයක් තුල පරිභෝජනය කරන විදුලි එකක් ගන්න හොයන්න මේ 6.995 30න් වැඩි කරනකොට ලකුණු 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ 209.85යි කිලෝවොට් පැය කියලා ගන්නකොට තව ලකුණු 5ක් දීලා තිනවා. ඉතින් ඔයාලට ඕන නම් මේක 210යි කියලා ගන්නත් පුළුවන් 210යි කියලා ගන්නත් පුළුවන් ආසන්න වශයෙන්. එතකොට මාසික විදුලි බිල කිලෝවොට් පැය 209.85 20න් වැඩි කරනකොට ඔයාලට ලකුණු 5ක් දීලා තියෙනවා. රුපියල් 4197යි කියලා ගන්නවට තව ලකුණු 5ක් දීලා දෙනවා. පුතේ ඔය වගේ තමයි ඔයාලට ලකුණු දීලා දෙන්නේ. ඔය වගේ තමයි ලකුණු දීලා දෙන්නේ. බලන්න එතරයි නේද? එතකොට ඔයා 2015 පුතේ ඔයා 2015 A level SFT පේපරේ 10 වෙනි රචනා ගැටලුවට ලකුණු 150න් කීයද කියලා දාගන්න. ලකුණු 150න් කීයද කියලා දාගන්න. ලකුණු 150න් කීයද කියලා දාගන්න. පුතේ එතකොට ඔයා මේකත් එක්කම 2017 A level SFT වල 9 වෙනි එසේ ගානයි 2018 A level SFT වල 9 වෙනි එසේ ගානයි කරන්න. මේකත් කියන්නේ මේ ගණන් දෙකමත් ඔය වගේම තර්කයක් තියෙන ගානක්. ඔය වගේම කතාවක් තියෙන ගානක්. ඒතර මේ වගේ ලින්ක් ටික මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අවශ්‍යයි බලා ගන්න පුළුවන්.